හායි කොහමද ඔයගලන්? අද ආවා මම වෙන්ද වගේම ටිමු එකේ පැකේජ් එකක් අරගෙන. පහුගිය දවස් ටිකේ ගොඩක් අයට ප්‍රශ්නයක් තිබ්බනේ ටිමු පැකේජස් එන ලේට් කියලා. හැබැයි මේ පැකේජ් එක මට දවස් 7න් ආවේ. හරි ඉක්මනට ඩිලිවර් කරා. අනිත් එක මම මේ වීඩියෝ එක ගන්න කියන්නේ අද සන්ඩේ දවසක්. සන්ඩේ දවසක් වෙලත් ඒගොල්ලෝ ඩිලිවර් කරා ස්කයිනෙට් එක කියලා තියෙන්නේ. මේ ස්කයිනෙට් එක තියෙන්නේ ප්‍රොම්ප්ට් එක යටතේ. ඒ කියන්නේ ප්‍රොම්ප්ට් එක තමයි මේකේ කොරියර් කම්පැනි එක. ඉතින් ඔයගලන්ගේ ඕඩර්ස් වල ස්කයිනෙට් කියලා තිබ්බොත් අනිවාර්යයෙන්ම ප්‍රොම්ප්ට් එක through contact කරගන්න. එතකොට ඔයගලන්ගේ tracking number එක තියෙනවා. ඒගොල්ලෝ ඒ tracking number එකම තමයි දාන්නේ. එතකොට ඔයගලන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව ඒ tracking number එක කියලා prompt එකෙන් ඕනනම් විස්තර දැනගන්න පුළුවන්. හැබැයි මේ Skynet එක මට ආවට prompt එක හරහා මම දන්නේ නැහැ අනිත් ඒවා කොහොමද වෙන්නේ කියලා. ඒ කියන්නේ කූඹිය එකනොත් මේක කරනවානේ. හැබැයි මේ පැකේජ් එක ආවේ කූඹිය එකෙන් නෙමෙයි. අපි දැන් බලමු මේකේ තියෙන්නේ මොනවද කියලා. මේ වෙනදා වගේ නෙමෙයි අද පොඩ්ඩක් වෙනස් දේවල් ටිකක් දාලා බැලුවේ. සමහර විට ඔයගොල්ලෝ ආස වෙයි. ගොඩක් අය මට මේක කියන්න ඕනේ. ගොඩක් අය රැවටිලා තියෙනවා ටී-ෂර්ට් ස්ටිකර් එකට. දැන් හිතන්නකෝ ටී-ෂර්ට් ස්ටිකර් එක අපිට සෙලර් දාලා තියෙන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක හොඳට කියවලා බලන්න. ටී-ෂර්ට් ස්ටිකර් එක තමයි ඒගොල්ලෝ සෙල් කරන්නේ. හැබැයි ටී-ෂර්ට් එක අර මුළු ටී-ෂර්ට් එකම පෙන්නනවා. ඒ කියන්නේ හෝල් ටී-ෂර්ට් එකම පෙන්නනවා. ඒ ටී-ෂර්ට් එකේ පොඩියට ස්ටිකර් එක තියෙනවා. ඉතින් ගන්න අය හිතන්නේ ස්ටිකර් එක විතරක් නෙමෙයි. ඒ කියන්නේ මේ ටී-ෂර්ට් එක තමයි මේ සෙල් කරන්න දාලා තියෙන්නේ කියලා. හැබැයි ඒක එහෙම නෙමෙයි. සෙල් කරන්න දාලා තියෙන්නේ ටී-ෂර්ට් එක නෙමෙයි ස්ටිකර් එක. එතකොට අපි හොඳට බලලා ගන්න ඕනේ ස්ටිකර් එකද ටී-ෂර්ට් එකද තියෙන්නේ කියලා. මොකද අර 200 300 ගණන් වලට ඒක තියෙනවා. ඉතින් එහෙම තිබ්බහම රැවටෙන ප්‍රවණතාවය වැඩි නේ. රුපියල් 200කට ටී-ෂර්ට් එකක් දාන්න ගියාම ඒ හින්දා අනිවාර්යයෙන්ම හොඳට බලන්න. එතකොට ඔයගලන්ට පේන්නේ මේක ටී-ෂර්ට් එක නෙමෙයි ස්ටිකර් එක කියලා. හරිද? අපි මේක කඩලා බලමු. මට මේක ආවේ මම ඔයගලන්ට කිව්වා වගේ දවස් 7ක් විතර ඇතුළත. මම ගෙදර හිටියේ නැහැ. හිටියේ අපේ අම්මා. මට උදේ කෝල් එක ආවා. කෝල් එක ආවහම මම කිව්වා මම අද ගෙදර නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ අපේ ගේ දාන්න හුවා මේ ලේන් එකේ මෙන්න මේක නේද කියලා. ඊට පස්සේ ඔය කිව්වහම හරි මිස් මම අම්මට දීලා යන්නම් කිව්වා. එහෙම තමයි මේ පැකේජ් එක ආවේ. අනිත් එකත් සන්ඩේ දවසක්. මම ගෙදර එනකොට මේක ඇවිල්ලා එහෙම මට ටී-ෂර්ට් එකක් මේකක් ඇඳුමක් දාගත්තා. වීඩියෝ එකක් ගත්තා. දැන් මේක අපි අන්පැක් කරලා බලමු. කිව්වා වගේ රැවටෙන්න යන්න එපා. ඩිස්ක්‍රිප්ෂන් එක බලලා තව ගර්ල් කෙනෙක් දාලා තිබ්බා මේ ටී කප් එකයි ස්පූන් එකයි. බලද්දි ස්පූන්ස් විතර ඇවිල්ලා තියෙන්නේ කප්ස් ටික නෑ. ඒ කියන්නේ ඩිස්ක්‍රිප්ෂන් එක එයා හරියට බලලා නැහැ කියා කියනවා. එයා ඩිස්ක්‍රිප්ෂන් එක බැලුවේ නැහැ කියලා. බලමු. මුලින්ම තියෙනවා টොප් එකක්. සමහර කියනවා ටිමු එකේ අඳුම් ක්වොලිටි නැහැ කියලා. මම දන්නේ ඇයි එහෙම කියන්නේ කියලා. එහෙම අපිට නම් එහෙම මේ වෙනකන් කිසිම ප්‍රශ්නයක් වෙලා තිබුණේ නැහැ. මේ টොප් එකත් මැටීරියල් එකේම ක්වොලිටි එහෙම අවුලක් නැහැ. මම දැම්මේ එක්ස්ට්‍රා ස්මෝල් මේ ස්මෝල් දැම්මේ. හැමදාම කියනවා වගේ ටිමු එකේ ඇඳුමෙන් ඇඳුමට වෙන්ඩගෙන් වෙන්ඩට සයිසස් වෙනස්. ඒ හින්දා මොන ඇඳුම කොහොම ගත්තත් ස්ලිපර්ස් ගත්තත් මොනවා ගත්තත් සයිස් එක හරියට බලලා ගන්න. නැත්තම් වෙනස් වෙන්න පුළුවන්. නැත්තම් එක ඇඳුමක් ස්මෝල් දැම්ම කියලා ඊළඟ ඇඳුමම ස්මෝල් දාන්න එපා. මොකද ඇඳුමේ ඩිසයින් එකත් එක්ක ඒක සෑහෙන වෙනස්. මේ තින්නේ ඒක හරි කියුට්. මේක උනේ රුපියල් 1700 ගාණක් මම මතක හිටියේ. ඉතින් මම ඒ ගාණට මේක මේ සෑහෙන වටිනවා. මොකද ලස්සනයි ඒක. මේක පොඩ ආසාවට වගේ දැම්ම එකක්. මේක ඔයගොල්ලෝ දැකලා ඇති බ්ලූමින් සකුරා ට්‍රී එක නිකන් පිපෙනවා වගේ හැම එකක් තියෙන්නේ. මැජික් සකුරා කියලා තියෙන්නේ. චෙරි බ්ලොසම් කියලා මම මතකයි තිබ්බා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙද්දි මම චූස් කරගන්නකොට මම චූස් කරේ ඒක.
මේක තියෙන්නේ ඔයගොල්ලෝ ගොඩක් අය දැකලා ඇති වතුර දැම්මහම මේක නිකන් මල් පිපෙනවා මල් නෙමෙයි ගහේ කොළ පිපෙනවා වගේ කියන වතුර එකක් නෙමෙයි ඒකේ තියෙන්නේ මොන හරි කිමිකල් එකක් මේ තියෙන්නේ ගහ ගහේ මෙහෙම දෙකක් තියෙනවා එතකොට අපිට ඒ ගහ මෙහෙම දාලා එන්න මෙහෙම තමයි සෙට් කරන්නේ මගේ টොප් එකේ පාටයි ස්කින් එකේ පාටයි මේක එක වගේ තියෙනවා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ මේ කුඩින් තමයි මේ ගහ මෙහෙම සෙට් කරන්න තියෙන්නේ ඒක ඔයගොල්ලෝ ගන්නවා නම් මේක ගානට බලලා සෙට් කරන්න ඕනේ මොකද නිකන් පණ නෑ වගේ පටක් බයයි මේ මේක සෙට් කරද්දී කොහොම හරි මේක මෙන්න මෙහෙම සෙට් කරන්න ඕනේ ළමයි මට හරි බයයි මේ නිකන් පණ නැති එකක් වගේ නිසා අල්ලන්න මේ ඒකේ මේ රිවිව්ස් එහෙම හරි හොඳට දාලා තියෙනවා මේ ඒක වැඩ කරා කියලා මෙන්න මෙහෙම තමයි තියෙන්නේ ඔයගොල්ලෝ ගන්නවා නම් සෙට් කරනකොට ඒක බලලා සෙට් කරන්න මොකද හරියයි දැන් ෂේප් එක එදින හැම අවුලන්නේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ වැටුණා ඉතින් මේක එහෙම තියලා මෙන්න මෙතන මේ පැකට්ස් 3ක් තියෙනවා මේ කෙමිකල් එක තියෙනවා එතකොට අපිට තියෙන්නේ මේක මේ ගහේ මෙන්න මෙහෙම හිටවලා ඉස්සෙල්ලා මම කරා වගේ හිටවන්න හොඳ යටට තද කරන්න මේක දානකොට නැත්නම් මේ වැටෙනවා වගේ එහෙම හිටවලා එහෙම හිටවලා මෙතන අපිට වෙනම වෙනවා පැකට්ස් 3ක් ඒ කියන්නේ ඒ කෙමිකල් එක තියෙන පැකට්ස් 3ක් මම උලන්ට අරන් පෙන්නන්න මේ කෙමිකල් එක තියෙන පැකට්ස් 3ක් තියෙනවා මේ පැකට්ස් කඩලා මේ ගහට මෙහෙම උඩින් දාන්න තියෙන එක නේද ගහේ හැම තැනටම යන විදිහට ඒක දාන්න තියෙන එක මට වීඩියෝ එකේ කරන්න බෑ මොකද මේ වෙනම සෙට් කරලා ඒක කරන්න වෙන්නේ මොකද වීඩියෝ එකේ කරොත් එහෙම පැකට්ස් තුනේ වරුණොත් අපිට normal water දාන්න බෑ මේගොල්ලන්ගේ කෙමිකල් එක ඕනේ පොඩක් කියවලා වීඩියෝස් බැලුවහම මට හිතුනේ කියන්නේ දාපු ගමන්ම ඒක පැලවෙන්නේ නැහැ කියන්නේ දාපු ගමන්ම කොළ ටික මේ වෙන්නේ නැහැ කියන්නේ බ්ලූම් වෙන්නේ නැහැ කොළ හරි මල් හරි වෙන්නේ නැති මන් දන්නේ නැහැ ඒ කියන්නේ පිපෙන්නේ නැහැ ඒ නිසා චූටි වෙලාවක් හරි ටික මම හිතන්නේ දවස් ගණන් යයි කියලා ටික වෙලාවක් යනවා කියලා තමයි තියෙන්නේ මේ කෙමිකල් එක මේ ගහට දැම්මහම දැන් හිතන්නකෝ මේක කෙමිකල් පැකට් එක මේක ගහ කියලා මෙහෙම හැමතැනම ගෑවෙන්න ඕනේ ඒ කෙමිකල් එක මේ ගහේ හැමතැනම ගෑවෙන්න ඕනේ එතකොට ටික වෙලාවක් යද්දි මේ ගහේ නිකන් මල් පිපිලා වගේ එනවා ඒ හින්දා මේ මම හරි ගියේ නැත්නම් ඕගලන්ට කියන්නම් නැත්නම් මම ෆොටෝ එකක් හරි දාන්නම් මේකේ මේ කමියුනිටි පෝස්ට් එකක් විදිහට දාන්නම් බලමු ගොඩක් අය තිබ්බා ඒගොල්ලන්ට හරි ගියා කියලා රිවිව්ස් එන්න හොඳයි මම ඒකයි දැම්මේ කරලා බලමු ඒක මේකේ මම හැමෝම දාන්නම් ළමයි මොකද මට හරි බයයි ඒක ඩැමේජ් වෙයි කියලා තියෙන විදිහට මේ පාර මම දැම්මේ චුට්ටක් වෙනස් ඒවා දැන් දන්නවනේ එනවා කියලා දැන් මේ මගේ 7 වෙනි හරි 8 වෙනි හරි ඕඩර් එක මම හිතන්නේ ඊටත් වැඩිද මන්දා දාන ඔක්කොම වීඩියෝස් ගත්තේ නැහැ මේ එක වගේ ඒවා හරි වෙනස් අයිටම්ස් ටිකක් හරි දාද්දි තමයි මේ වීඩියෝස් ටික ගත්තේ හරි ඒක දැම්මා ඊට පස්සේ තියෙනවා බෑක් කවර් එකක් ඒක ලස්සනයි ඒක ගත්තේ මගේ ෆෝන් එකට මේක උනේ රුපියල් 600 ගානයි හිතන්න ඒක 600 ගානට මාරුව ඒක තිබ්බ 800 ගානයි කියලා හැබැයි අර ඔෆර්ස් එනවනේ ඔෆර්ස් එනකන් ඉඳලා මේ මට නොටිෆිකේෂන් එක ආව ඔෆර් එකක් තියෙනවා කියලා ඉතින් දැම්මා ඒක ලස්සනයි නේ ඒක ලස්සනයි මේක උනේ රුපියල් 461යි ලංකාවෙන් ගන්න ගියොත් සෑහෙන ගාණක් දීලා ගන්න වෙනවා මාරම ලස්සනයිද මට හිත ගියා ළමයි
ඒකුනේ 460 ගානයි. ලස්සනයි. ඊට පස්සේ තියෙනවා මේක මගේ යාළුවා දැම්මේ නෙක්ලස් එකක්. එයාගේ මොකද්ද ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා හර්ෂණී වීඩියෝස් බලන අය දන්න නැති හර්ෂණීව. එයාලගේ මොකද්ද ෆන්ක්ෂන් එකක් තියෙනවා කියලා දැම්මා. ඒක ලස්සනයි. මම එයාට දානකොට කිව්වා මට නම් මේක අල්ලන්නේ නැහැ හැම කියලා. එයා කිව්වා නෑ ඒ අවුට්ෆිට් එකට මැච් වෙන විදිහට තමයි එයා දැම්මේ කියලා. ඒ වුණාට ඒක ලස්සනයි. මේ ෆොටෝ එකේ තිබ්බට වඩා ඇත්තටම මේ ලස්සනයි. ඔයාලට මෙහෙම කරාම පේනවා. මෙහෙම තිබ්බම පේනවා. ඒක ලස්සනයි. ආශිනීගේ choice එක හොඳයි. මොකද මේ ඒක මරු cute මේක උනේ රුපියල් 300 ගාණක් මම හිතන්නේ. 200 ගාණක් හරි 300 ගාණක් හරි. ඒක ලස්සනයි. ඔයගොල්ලෝ ගන්න ළමයි කාට හරි ලින්ක් එක ඕන නම් කියන්න මම ලින්ක් එක එවන්නම්. මේකත් අපි දාලම තියමු. අපි නෑනේ ඒගොල්ලෝගේ ඒවනේ. මේකෙනකන් තමයි මම ගොඩක් බලාගෙන හිටියේ. ඉන්න මේක මේකෙනකන් තමයි මම ඇත්තටම බලාගෙන හිටියේ ළමයි. මේ දෙකට තමයි මම ආසාවෙන්ම හිටියේ. මේක මම ඔයගලන්ට කියන්නම් මොකක්ද කියලා. මේක ඇත්තටම ගත්තේ මගේ බිස්නස් එකේ වැඩකට. මේ දෙන්නේ තේරෙන්නද මොකක්ද කියලා? දැන් ගෙස් කරන්න බලන්න. මේ දෙන්නේ ස්ක්‍රැච් කාඩ්ස්. අපි දැන් කවුරු හරි ලොටරි එකක් ගත්තා කියනකො ලොටරි එකේ මෙහෙම හූරන ඒවා තියෙන්නේ. මෙහෙම හූරන්න. අනේ හූරන එකක් තමයි මේ. සහ මේ තියෙන්නේ කාඩ් එකක්. මම එකක් අරගෙන පෙන්නන්න. මට මතක විදිහට 20ක් තියෙනවා. ඔව් 20 pieces. ඒක හරි cute. මේක කරන්න තියෙන්නේ මෙහෙමයි. මේන් එකක් මේක පේස් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම ගලවලා අලවන්න තියෙන්නේ. හරිද? ඒක අලවන්න තියෙන්නේ මෙන්න මේකේ. මේ මැද කොටුවක් තියෙන්නේ. මේ මැද කොටුවේ අපි කැමති දෙයක් ලියනවා. හරිද? දැන් හිතන්නකෝ ගර්ල්ෆ්‍රෙන්ඩ් බොයිෆ්‍රෙන්ඩ් සර්ප්‍රයිස් කරන්න ඕනේ නැත්නම් බොයිෆ්‍රෙන්ඩ් ගර්ල්ෆ්‍රෙන්ඩ් සර්ප්‍රයිස් කරන්න ඕනේ එහෙම මොකක් හරි ඉන්විටේෂන් කාඩ් එකක් විදිහට හරි ඒ වගේ මොකක් හරි විදිහට ඕගලන්ට පුළුවන් මෙන්න මේ කාඩ් එක ගන්න. හරිද? එතකොට මේ කාඩ් එක අරගත්තාම මේ මැද තියෙන එකේ තමයි ඕගොල්ලෝ කැමති දේ ලියන්නේ. දැන් හිතන්නකෝ මං just a birthday card කියලා. මම එතකොට මේකේ ලියනවා happy birthday කියලා. ඒ happy birthday එක ලියලා මම දැන් මේකේ පෙන්නලා තියෙනවා වගේ මෙන්න මේක අලවනවා මේක උඩින්. ඒක මේක උඩින් අලවනවා. අලවුවට පස්සේ මේක දෙන කෙනා ඉන්නවනේ. දැන් හිතන්නකෝ කාට හරි ප්‍රොපෝසල් බොක්ස් එකක් හදලා දෙනවයි කියලා. ඒක ගන්න කෙනා ඉන්නවනේ. ගන්න කෙනා මේක අර අපි හූරන්නේ ලොටරි එක හූරන්නේ. ඒ හූරනකොට ඇතුලේ ලියලා තියෙන එක තේනවා. ඉතින් මම හිතනවා ඒක සෑහෙන්න කියුට් දෙයක් වෙයි සාමාන්‍ය ලංකාවට චුට්ටක් අලුත් නේවා කියලා. එන්නේ ඒකයි මම ගත්තේ මේ මෙතන පීසස් 20ක් තියෙනවා. ඒ 20ම රුපියල් 400 ගානේ. කොහමද මට 500කට කිට්ටු වෙන්න ගියේ මේ පීසස් 20ම. ඉතින් මේක කිව්වේ මගේ යාළුවා කිරුණේ මේ ස්මෝල් බිස්නස් එකක් කරන කෙනෙක්. එයාගේ බිස්නස් එකට ඕන වෙලා මට කිව්වා ටක් ගාලා මෙහෙම එකක් තියෙනවා චුට්ටක් බලන්න. ඔයගලගේ වැඩේට නම් මේක ඇත්තටම හොඳ වෙයි කියලා. ඒ හින්දා තමයි මම එයා කිව්ව නිසා ටක් ගාලා ගිහින් බලලා මේක දැම්මා. මෙතන කාඩ්ස් දෙකක් තියෙනවා. මම මේකයි බැලුවේ 10යි තියෙන්නේ 20ක් කිව්වොත්. මෙතන කාඩ්ස් දෙකක් තියෙනවා. මම හිතනවා මේක මාරම ඉන්ටරෙස්ටිං දෙයක් වෙයි කියලා මේ ස්මෝල් බිස්නස් කරන අයටයි මේකෙන් ඒ කියන්නේ මේක දෙන අයටයි කවුරු හරි දෙයිනේ කාට හරි. ඉතින් මම හැම හිතනවා මේක තමයි අපේ හර්ෂණීට හොඳම වැඩේ. හරි මේ හරි චොලි විදිහට ඒක ප්ලේස් කරේ.
මම ඔයගලන්ට පෙන්නන්නම් මොකක්ද කියලා. මෙන්න මේ රින් එක. හරිද? එයාට අපි ඕඩර් එක දැම්මහම එයාට රින් එකක් ඕන කී හිටියා. හැබැයි එයාට රින් එක දාන්න බැරි වුණා. ඒ කියන්නේ එයාට අමතක වෙලා කොහොම හරි මටත් එහෙම ඔළුවේ තිබ්බේ නෑ. මෙයාට රින් එකක් ඕන කිව්වයි කියලා අපි ටක් ගාලා ඕඩර් එක ප්ලේස් කරා. එයි මමයි දෙන්නම ගෙදර ඉන්න වෙලාවක ඕඩර් එක ප්ලේස් කරලා ඉවර වෙලා එකපාරට කිව්වා අයියෝ මට රින් එක දාන්න බැරි වුණා කියලා. හරිද? මේක ලස්සනයි. මේ තියෙන රින් එක මට රින් එක දාන්න බැරි වුණා කියලා. ඊට පස්සේ අපිට පොඩි ටයිමින් පීරියඩ් එකක් තියෙනවානේ. පොඩි පීරියඩ් එකක් දෙනවනේ ඒගොල්ලෝ මේ පැය 7ක් දෙනවා. පැය 7ක් දෙනවා අපිට මොන හරි ඕඩර් එකකට ඇඩ් කරන්න ඕන නම්. ඒ පැය 7 ඇතුළත ඇඩ් කරේ නැත්නම් තමයි ඒගොල්ලෝ ඕඩර් එක ෆුල් කම්ප්ලීට් කරලා ෂිප් කරන්නේ. එතකොට අර ප්‍රොසෙස් වෙලා තියෙන පීරියඩ් එකේ අපිට ඕන දෙයක් ඇඩ් කරන්න පුළුවන්. ඉතින් මේක ඔයගලන්ටත් අනිවාර්යයෙන්ම කියන්න ඕනේ. ඒ හින්දා හැමෝම හොඳට අහගන්න. එහෙම අමතරව දෙයක් ඇඩ් කරනකොට හරි ඕගොල්ලෝ ඕඩර් එකක් දාලා පැය 7ක් ඇතුළත හරි ආයෙ ටිමු එකේ මොන හරි දෙයක් බලනවා නම් ඒ කියන්නේ අපි ඉතින් ඕඩර් එකක් දැම්මයි කියලා එතනින් නවතින්නේ නැහැ ළමයි විශේෂයෙන් ගෑන් ළමයි ඕඩර් එකක් දැම්මම ආයෙමත් ඒක ගෙනගෙන බලනවනේ ඒ කෝඩ් එක බලනවා නැත්නම් තව මොන හරි අයිටම්ස් තියනවද බලනවා නිකන් බලනවා මොන හරි මතක් වුණාම බලනවා ඉතින් එහෙම බලනකොට හරි පැය 7කට වඩා කාලයක් ඇතුළත බලනවා නම් ඕඩර් එක දාලා හරිම පරිස්සමෙන් බලන්න මොකද අනිවාර්යයෙන්ම දැන් වෙන්දට අර කහ පාටට යටින් තියෙන add to cart කියලානේ මේකෙදි හැම නෙමෙයි තියෙන්නේ පැය 7ක් යනකන් තියෙන්නේ add to items හරි නැත්නම් මට මතක නැහැ add to store වල මොකක් හරි වචනයක් දාලා තියෙනවා මට මතක නැහැ මේ add to order හරි මොන හරි තියෙන්නේ ඉතින් එහෙම වුණාම මේක ඒ කියන්නේ ඒ item එක cart එකට නෙමෙයි add වෙන්නේ කෙලින්ම අර order එකට add to cart කියන එක අනිත් පැත්තෙන් තියෙන්නේ ash color එකෙන් වෙන්දට කහ පාටට තියෙන add to cart එක දැන් මේ add to order වගේ එහෙම එකක් තියෙන්නේ add to cart එක තියෙන්නේ මේ මලදී වම් පැත්තේ ash color එකක් විදිහට. ඒ හින්දා දෙක මාරු කරගන්න එපා. මොකද අපි අර වෙනද පුරුද්දට ඒක නිකන් ටච් කරලා දානවා add to cart කියලා. ඉතින් අපි හර්ෂණීටත් ඒ වැඩේ වුණා. ඒ හින්දා එයා add to cart වෙනකොට add to order එක දැම්මේ. එතකොට එයාගෙන් ඉතින් සල්ලි කැපිලා order එක හැමම ප්ලේස් වුණා. ඕනනම් ඉතින් අපිට ඒක කැන්සල් කරන්න පුළුවන්. ඒ වුණාට ඉතින් මේ ring එක අවුලක් නැති හින්දා ඒක ලස්සන නිසා එයා ඒක එහෙමම දැම්මා. මම නිකන් මේක දාලා පෙන්නන්නම්. මේ මටත් ලොකුයි ඒක. හැබැයි ඒක ඇඩ්ජස්ටබල් එකක්. ඔයාලට පේනවා ඇති මෙන්න මෙතනින් ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඕනනම් මෙන්න මෙහෙම තද කරන්න පුළුවන්. ඉතින් ඇඟිලි මහතද කෙට්ටුද කියලා ප්‍රශ්නයක් නැහැ. මට නම් ටිකක් ලොකුයි ඒක. එහෙනම් මගේ වගේ ඇඟිලි තියෙන කෙනෙක්ට දානවා නම් ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ හින්දා ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකත් මෙහෙම මම මේ ඔයගලන්ට ඉන් ඩීටේල් කියන්නේ ගොඩක් අයට වැරදිලා මේ ඒ විදිහට ඇඩ් වෙලා මට මෙසේජස් දානවා කොහොමද ඒක අපි ආයෙ කැන්සල් කරන්න කියලා. ඉතින් එහෙම දාන්න ඕන නැහැනේ. මෙහෙම දැන් දෙයක් තියෙනකොට මට ඒක ඔයගලන්ට කලින් වීඩියෝස් වල කියන්න බැරි වුණා. දැන් මේකේ හරි මම මතක තියාගෙන කිව්වේ ඒ වගේ දෙයක් ආයෙ නොවෙන්න. හරිද? මේ තියෙන්නේ හර්ෂණීගේ මෝඩ් එකක් තමයි. අද මේ පාර මට වඩා එයා තමයි දෙන්නේ. ෆෝන් රින්ග්ස් ඒ කියන්නේ ෆෝන් එකේ කැම් එකට තියෙන රින්ග්ස්. ලස්සන ගෝල්ඩ් කලර් එකෙන් එයා දැම්මේ මේ. ඒ වගේ තුනක් තියෙනවා. හරිම හරියට පේනවද ගෝල්ඩ් කලර් එකේ? හරිම ලස්සනයි. මම ඔයගලන්ට රින් එකේ ගාන කිව්වේ නෑ නේද? රින් එකේ ගාන 100 ගානක්. මේ තියෙන්නේ මේක මාරම ලස්සනයි ළමයි. ලින්ක්ස් ටික මම දාන්නම් යටින් ඔයගලන්ට ඕන නම් ගන්න. මේ කළු පාට තියෙන කැම් එක නෙමෙයි හරිද? මේ කළු පාටට තියෙන්නේ ඒ ස්ටිකර් එක. ගලවල මෙහෙම අයින් කරන්න පුළුවන්. ගලවල අයින් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තියෙන්නේ. ඒ කියන්නේ සුදු පාටට අපේ කැම් එක තියෙන කැම් එක පේනවා. මේ කළු පාට ස්ටිකර් එකක් වගේ තියෙන එක ගලවලා අයින් කරන්න පුළුවන්. කියලා මේක මට මතක නෑ. මේක ඇත්තටම කියන්නේ මතක නෑ.
400 ගානක් හරි 300 ගානක් හරි. මේක 300 ගාන 340ක් 341ක් වගේ තමයි මම මතකයි. මේක ඒකටම දීලා තියෙන අර අපි වෙට් ටිෂු එකක් වගේ ඒක වයිප්ස් කියලා වෙනම දෙකක් එනවා. ඒක එහෙම වයිප් කරලා පීදාලා තමයි අර කලවන්නේ. ඒකත් ඒක ඇතුළටම දාන්න ඕනේ නැත්තම් මේ මිස්සුනොත් එහෙම. හරි මේක තමයි අතයන්දි මේක. ඒකත් ලස්සනයි. ඒකත් දැක්කව එක නිකන් ආසාවට ඕඩර් කරලා බැලුවා. සාමාන්‍යයෙන් මං ආස නැහැ අර අපි කියන්නේ විස්කුරුත්තා කියලා. අන්න ඒ වගේ ඒවට මං ආස නැහැ. හරිද? එහෙනම් මේක මේ දැක්කම පොඩම දාලා බලන්න හිතුණා මොකද වෙන්නේ කියලා. මෙහෙම බැලුවොත් වෙන්නේ නේද? මේ තියෙන්නේ මේ බෑග් කවර් එක උනේ 600 ගානක්. 600 ගානක්ද? ඔව් 600 ගානක් වෙනවා. ලස්සනයි. ඒකත් ලස්සනයි. ලින්ක්ස් ඕනනම් කියන්න මම දාන්නම්. ඔයගොල්ලෝ කොහොම හරි ඔයගොල්ලෝ අහන හැම ප්‍රශ්න වලටම උත්තර දෙනවා. ගොඩක් වෙලාවට අර අලුත් කමෙන්ට්ස් ඒ කියන්නේ දාපු කමෙන්ට් එකකටම ආයෙ කමෙන්ට් කරද්දී ඒක මග යන වෙලාවල් වැඩි. අලුත් කමෙන්ට් එකක් දානකොට මට ඒක ටග් ගාලා නොටිෆිකේෂන් එක එනවා. ඒ හින්දා වෙන වැඩක් කරේ නැත්තම් ඒ කියන්නේ වෙන වැඩක නෙමෙයි නම් මම හිටියේ ඉන්නේ ටග් ගාලා මෙසේජස් වලට රිප්ලයි කමෙන්ට්ස් වලට රිප්ලයි කරනවා. එහෙම නැත්තම් දවසේ කොයිම හරි වෙලාවක කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න මම වෙලාවක් හදාගෙන ඒවට රිප්ලයි කරනවා. මේ තියෙන්නේ ඒක. ඒකත් හරි ලස්සනයි. මෙහෙම තමයි මගේ අද ටෙමු එකේ බඩු ටික තියෙන්නේ. අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ ඕඩර් කරද්දී කිව්වා වගේම මගේ කලින් වීඩියෝස් වල තියෙන හැම ප්‍රශ්නයකටම උත්තර. ඒ හින්දා ඒ වීඩියෝස් ටික බලන්න. ඒ වීඩියෝස් ටික බලලා මේ වීඩියෝ එකත් බලනවානේ. ඊපස්සේ මේ වීඩියෝ එකත් බලලා හැම ප්‍රශ්නයකටම ඕගොල්ලන්ට උත්තර හම්බ වෙයි. මේ වෙනකම් මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ තියෙන හැම ප්‍රශ්නයකටම මම උත්තර දීලා තියෙන වීඩියෝස් වලනේ කමෙන්ට්ස් වලනේ. ඒ හින්දා ඔයාලට වැරදි දෙයක් වෙන්නේ නැහැ. ඒ හින්දා වැරදි දේවල් නොකර හරියටම දාන ටිමු එකෙන් ඕඩර්ස් එන්න මෙහෙම. ඒකත් හරි ලස්සනයි. ඒකත් උනේ 600 ගානයි. ඇත්තටම මේ බොඩු ගොඩක් ලාභ. දැන් මගේ ලිමිට් එක 3000 ගාන වෙලා. ඒගොල්ලන්ගෙන් ඕඩර් කරන්න ඒගොල්ලෝ ලිමිට් එකක් වැඩි කරනවා මම හිතන්නේ චුට්ටක්. මට තව චූටි බඩ් ටිකක් තියෙනවා. තව දේවල් ටිකක් එකතු වෙනකන් ඉඳලා එකත් ඕඩර් කරන්න ඕනේ. ඉතින් මෙහෙම තමයි අද දවසේදී ඕඩර් ආවේ මගේ. ඇත්තටම මං ඉන්නේ ගෙදර ආපු ගමන්ම වෙනම දාගෙන තමයි වීඩියෝ එක ගත්තේ. සමහර විට ඕගලන්ට නිකන් ඩල් ලුක් එකක් තියෙයි. ගණන් ගන්න එපා. විදලා ආවේ. ඒ හින්දා ඒක ගණන් ගන්න එපා. ජස්ට් ඔයගොල්ලෝ බඩ් මොන හරි මං ගෙනාපු දැන් මේ පේන බඩ් ටික කියන්නේ ටිම් එකේ අයිටම්ස් ටික බලන්න. බලලා මොන හරි අහන්න දෙයක් තියෙනවා නම් ඒකට උත්තර දෙන්නම්. කමෙන්ට් එකක් දාන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් හරි මගේ vlogs මොන හරි අරගෙන එන්නම් ඉක්මනට. ලයික් එකක් දාන්න මතක ඇතුව. වීඩියෝ එක හොඳයි නේද? ආයෙ එන්නම් කියලා හැමෝම පරිස්සමින් ඉන්න.